අවිද්‍යාවේ අඳුර නසා විමුක්තියේ ආලෝකය උදාවිය. තමන්ට තමාම පහනක් වන්න. සකක්වල ගල්පව්වක් මෙන් නොසැලෙන සිතින් පින් කරන්න. සෙවණැල්ල මෙන් ඒ පින සසර පුරා ඔබ පසුපස පැමිණෙනු ඇත. ධර්මයේ මුලදිත් කල්යාණයි, මැදදිත් කල්යාණයි, අගදිත් කල්යාණයි. ඒ නිර්මල ධර්මයේ දකින තැනැත්තා මා දකි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. මහා ප්‍රාසාද වුවද දිරායයි. නමුත් රාගය, ද්වේෂය, මෝහය දුරු කළ සිතට බියක් නැය. නිර්භීතව සත්‍යය සොයන්න. එවිට ඔබට අභය භූමිය හමුවනු ඇත. ප්‍රත්තාව හා සමාන ආලෝකයක් තවත් නැය. අඳුර දුරලන ආලෝකය මෙන් ඔබේ ප්‍රත්තාව ලොවට බැබලේවා. ලැබූ දෙය තනිව නොවලඳා අන් අයටත් බෙදා දීම උතුම් ගුණයක්. ත්‍යාගය තුල ඇහැත්තේ සැබෑ සතුටයි. මේ මහා පින්බිම ලෝකයටම ආලෝකනක්. දහම් සිසිලසින් මුළු ලොවම සුවපත් වේවා.